සුබ දවසක්. ඉතින් අද අන්ටෝල් ජර්නිසිට් ටිකක් ආවේ සුවේශීෂී තැනකට. කඳු මුදුනක සැඟවිලා තියෙන ඉතිහාසයක් සොයාගෙන. ඒ තමයි අරුක්කත්ත ගල්ලෙන් විහාරය. අරුක්කත්ත ගල්ලෙන් විහාරය කියන්නේ වලගම්බා රජුරෝ සැඟවිලා සේනා සංවිධානය කරන සැඟවිලා හිටිය ස්ථානයක්. මෙම ස්ථානයෙන් තමයි වලගම්බා රජුරෝ නම්බපාන දක්වා අස්සකරත්තෙන් ගිහිල්ලා තියෙන පාර වැටලා තියෙන්නේ කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඉතින් නිසංසල පරිසරයක තියෙන සුවිශේෂී ස්ථානයක්. ඉන්න මාත් එක්ක අන්ටෝල් ජර්නිස් විත් තිලක්. මේ රජ කාලේ සනාපු ගල් පඩිපෙළ තමයි මේ ඔබට උඩට යනකම් පේන්නේ. මේම අරුක්කත්ත ගල්ලෙන් රජමහා විහාරය කියන්නේ සැඟවිච්ච ඉතිහාසයක් තියෙන තැනක්. අපි මේ නැගගෙන යනකොට සංසුන් බවට අපේ වෙනම කාලය හරහා ගමන් කිරීමක්. ඉතින් ඒ සංසුන් බව විඳගෙන අවසන් වෙනකම් වීඩියෝ බලන්න. මෙහි බුදුමැදුර පිහිටා තිබෙන්නේ ගල් ලෙනක, පැරණි ගල් ලෙනක. සුවිශේෂී ගල් ලෙනක පිහිටා තියෙන බුදුමැදුරෙන් මෙහි තිබෙන මේ පුරාණ රජමහා විහාරයේ ගල්ලෙන් විහාරයේ තියෙන පැරණි බව තවදුරටත් පෙන්눔 කරනවා. බුද්ධ මන්දිරයේ වැඩපදාගත්තන් පස්සේ අපි මේ දැන් පියමන් කරන්නේ ඇත්තටම වලගම්බ රජුගේ සේනා සංවිධානය කරන්න හොයාගෙන තියෙන නියමම ස්ථානය. මේ ගල්ලුක්කාවල් දිහා බැලුවන් පස්සේ ඔබට පේනවා මේ සේනාවල් නෙමෙයි, සේනාවල් ගොඩක් මේක ඇතුලේ ලැබුම් ගන්න පුළුවන්. මේ කන්ද උඩ තියෙන සැඟවිච්ච රජ කතාවක් තමයි මේක. ඉතින් මේ රජ කතාව හැංගිලා තියෙන්නේ. අපේ ඉතිහාසයේ වැල්ලිලා තියෙන්නේ. ඒ ඉතිහාසයේ සොයාගෙන යන ගමනේ ඉතින් මේ යන්නේ කන්ද උඩටම තියෙන අහස්කව්ව පැත්තට යන්නේ. සුන්දර දර්ශනික පෙළක් ඔබට මම ගේන්න බලාපොරොත්තු වෙනවා. එදකන් පැඳී සිටින්න මේ සංසුන් ස්ථාන ඔබට ගෙන එනවා අන්ටෝල් ජර්නිස් විත් තිලක්. ඉතිහාසයේ හැඟවිලා තියෙන සංසුන් ස්ථාන මේවා බලන්න අන්ටෝල් ජර්නිස් විත් තිලක් මේවා හොයාගෙන යන්නේ. අපගේ සැඟවුණු ඉතිහාසය මේවා කතාන්දර. ඉතිහාසයේ වැල්ලිලා තියෙන කතාන්දර. මේ කතාන්දරේ අවසන් වෙනකම් බලන්න. ඉතින් සති පොඩ්ඩක් කන්දන්නේ නගින්නේ.
දුර්වලතාවලින් පවා පැරණි බව කියා බානවා. ඉතින් කන්දුරටම ආවා. කන්දුරට ආවේ තව තියෙන කන්දක් නගින්න ලස්සන සුන්දර පරිසරයක් තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි පියවර තමයි මේ අපි මේ ගාන්ටාර කුළුණත් එක්කම තියෙන මගේ පිටිපස්සෙන් තියෙන්නේ ගාන්ටාර කුළුණ. ගාන්ටාර කුළුණත් එක්කම තියෙන්නේ පළවෙනි පියවරේ කන්දේ එක කොටසක්. දෙවන කන්දට දැන් යන්න ඕනේ. ඒ කියන්නේ මුළු පාදුක්ක සහ අවට ප්‍රදේශ ඔක්කොම මෙතනට පේනවා. සුන්දර දර්ශනයක් ගෙනතට ගෙනෙනවා. ඉතින් වටා පිටා බලන්න ආසයි. ඔක්කොම කොළ පාටයි. අපේ මාතෘ භූමිය කොළ පාටයි. ඒක දැනෙන්නේ පිටරට ගියන් පස්සේ. ඔබ හිතනවද මේ පාදුක්ක නගරයට ආසන්නව මේ වගේ කැලෑබල ප්‍රදේශයක් ඇති කියලා? ඉතින් දෙවන කන්දට තමයි යන්නේ. පොඩි මාන්සියකුත් තියෙනවා. ඉතින් නැගගෙන යනවා. ඉතින් මේක මතක් වෙනකොට ඔයගොල්ලන්ට මතක් වෙන ඇද ඇලෙන් දොරෙන් සිසිලා රන් කියන මේ චිත්‍රපට කන්දේ යනකොට රබර් ගස් ඊට අමතරව ඖෂධීය පැලෑටි ගොඩක් අපිට හම්බ වෙනවා. ඉතින් ඖෂධීය පැලෑටි කරඹ ගස් තියෙනවා. ඒකට මේක මට පේන හැටියට නම් අලු ගහක් වගේ. ඉතින් ගොඩක් ఔෂධීය පැලෑටි මේ කන්දේ තියෙනවා. ඉතින් දැන් නව පරම්පරාව නම් ඉතින් ඖෂධීය පැලෑටි ගැන හඳුනන්නේ නැහැ. අපිට ඒ දවස්වල කියලා දුන්නේ දේවා තමයි මේ ගස් ගැන මේ බෙහෙත් පැලෑටි ගැන කියලා දුන්නා. මේ ටික ඇත්තට මේ ගොඩපොර ගහක් මෙතන තියෙන්නේ. මේ
මේ මෙම ස්ථානයට එන්න දෙන්නේ පොයදාට විතරයි. පොයදාකින් තොරව මේ උඩට වැඳ පුදා ගන්න එන්න දෙන්නේ නැහැ. අවසරයක් දෙන්නේ නැහැ. ලොකු හාමුදුරුවෝ අවසරයක් දෙන්නේ නැහැ. ඉතින් ඔබ පොයදාක මේවා බලන්න වැඳ පුදා ගන්න එන්න. ඉතින් හන්දේ මේ බලන්න මේක මේ හයිකින් එකක් නෙමෙයි. හයිකින් එනවා කියලා අදහසින් මෙතනට එන්න එපා. මේක පුද බිමක්. පැරණි කෞතුක වටිනාකමක් තියෙන පෞරාණික ස්ථානයක්. ඉතින් ඒ ස්ථානේ සුදුසු ඇවරින් මෙතනට ඔබ පැමිණෙන්න. වලගම්බා රජුගේ සේනා සංවිධානය කරපු ස්ථානයක්නේ. ඉතින් මේවා කාලයත් එක්කම බලන්න එන්න හිතෙන්නේ සංසාරේ පුරුද්දත් එක්ක. සංසාරේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර හින්දා තමයි මේ ස්ථාන මේ කැලයවල් ගල් ගුහා ආස්සෙම රින්ගන්නේ. ඉතින් අන්තෝල් ජියනිසිස් තිලක් රින්ගන්නේම ගල් ගුහා ආස්සේ මේ කඳු ආස්සේ තමයි රින්ගන්නේ. ඉතින් මේ පොඩි මහතියකුත් තියෙනවා. මේ සංසාරේ පුරුද්දට සංසාරේ අපි වලගම්බා රජුගේ සේනාවේ හිටියක් දන්නෙත් නැහැ. පාවිච්චි නොකර අතහැර දමා ඇති ගල්ලෙනක් තමයි මේ. මෙම ස්ථානය තාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කැනීම් කරලා නැහැ. අතීතයේ කතාවකට අම්මා හොඳ ගණන් මේ තියෙන්නේ පුස්වැලක්. ඉතින් මහන්සි කන්ද මුදුනටම ආවා. දැන් තව ටිකයි තියෙන්නේ පුංචි සිරිපාදේ උඩට. ඒ කියන්නේ මේ පුංචි සිරිපාදේ කියන්නේ මේ අරුක්කත්ත තියෙන පුංචි සිරිපාදේ. තැන් තැන් වල පුංචි සිරිපාද ගොඩක් තියෙනවානේ. ඉතින් මග බොහොම කටුකයි. ඒ මගින් ඔස්සේ ආවා ගලින් ගලට පැනගෙන එන්න ඕන. එක්තරා පුදුමයක් වුණාට හොඳ හයිකින් එකක්. ඇත්තම කියනවා හයිකින් යන්න එන්න එපා මේකේ. මේ පොයදාට එන්න නැවතත් මම මතක් කරනවා. අවසානයේ දකින්න මොහොතේ පෙර පොඩි ගිමන් හරින්න ඉඳගත්ත මොහොත කතා කරන්නේ. ඉතින් තාටිකින් යන් උඩටම බලමු.
අඳුරු සංචාරකපුරය ඉංගිරියට ආසන්නව තියෙන අරුක්කත්ත වෙහෙරගල ගල්ලෙන් රජමහා විහාරය, පුරාණ රජමහා විහාරය. ඒ කඳු මුදුනේ තමයි දැන් මම මේ ඉන්නේ. පුංචි සිරිපාදේ කියලා කියනවා. ඉතින් ස්වභාව සෞන්දර්යයෙන් ලස්සන තැනක්, ආගමික කටයුතු වලට හොඳම තැන, සංසුන් තැනක්. මෙවන් සංසුන් තැන් දකින්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊට අමතරව තවත් මෙවන් වීඩියෝ එකකින් හමු වෙන තුරු මාව ඔබගෙන් සමුගන්න. ඔබට සුබදායි දවසක්. කැමරාකරණය ප්‍රමෝද් ආකර්ෂ.